හරි. අද අපි බලන්න යන්නේ ඔයාලට නිතර පාවිච්චි කරන උපකරණයකින් දෙන පිළිතුරක් ගැන. මේක සමහර අයට ටච් වෙලා ඇති, සමහර අයට නැතුව ඇති, හම්බෙලා ඇති ඒක ගණන් ගන්න නැතුව ඇති. අද මම මේක පොඩ්ඩක් කියලා දෙන්න බලන්න. හැමෝම ගණන් පුළුවන් වුණත් බැරි වුණත් කැල්කියුලේටර් එකක් පාවිච්චි කරනවානේ. කැල්කියුලේටර් එකෙන් දෙන උත්තරයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. කැල්කියුලේටර් එකට කැමති සංඛ්‍යාවක් දාලා එයා බිංදුවෙන් බෙදන්න. හැබැයි වා බිංදුවෙන් බෙදන්න යන්න එපා. ඒක වෙනම කොටසක්. වා කැල්කියුලේටර් එකට කැමති ඉලක්කමක් සාරි සංඛ්‍යාවක් හරි දාලා බිංදුවෙන් බෙදන්න. බෙදලා බලන්න ඔයාලට ලැබෙන උත්තරය. ඒ වගේම ඔයා ඊළඟ කැල්කියුලේටර් එකට බිංදුව දාලා කැමති සංඛ්‍යාවකින් බෙදන්න බලන්න. එතකොට ඔයාලට දෙන්නේ බිංදුව. මේකෙදි ඔයාලට උත්තරයක් දුන්නේ නැතුව ඇති. සා මොන හරි කියනවා සමහර කැල්කියුලේටර් වල පොඩි වාක්‍යයක් එනවා ඉංග්‍රීසි වලින්. සමහර ඒවා වගේ රතු වෙලා පෙන්නනවා මොකක් හරි වෙනවා. උත්තර නැතුව යනවා. හරි මොකක් හරි වෙනවා. ඇත්තටම මේක ගණිතයේදී අර්ථ විරහිත තත්ත්වයක්. අර්ථයක් නැහැ. තේරුමක් නැති දෙයක් විදිහට තමයි සඳහන් කරන්නේ. සමහර අවස්ථාවල මේකට අපි දානවා අනන්තයයි කියනවා. මෙන්න මේ සංකේතය අපි දානවා. නමුත් ඒකත් අනන්තය කියන එකත් අපි දන්නේ නැහැනේ. අනන්තය අපි දන්නවද කවුරුත් නැහැ. බුදුහාමුදුරුවෝත් අපිට කියලා තියෙන අනන්තය ගැන හොයන්න එපා කියලා. ඒක තේරුමක් නැති වැඩක්. අනන්තය මොකද්ද කියලා අපි දන්නේ නැහැ. ඒක මේක නෝනකමදී අර්ථ විරහිත. ඒකයි මාත් ප්‍රශ්නාර්ථ ලකුණ දෙන්නේ. මොකද්ද මේ? කොහොමද මේක එන්නේ කියන එක තමයි අද මම කියලා දෙන්නේ. ඔයාලා නම් මේක බෝඩ් එකේ ගණන් කීපයක් දාලා තියෙනවා ගණන් 5. 10 බෙදන්න 5යි. 10 5ෙන් බෙදුනොත් කියන උත්තරේ 2යි. 10 දෙකෙන් බෙදපුවම උත්තරේ 5යි. 10 එකෙන් බෙදපුවම උත්තරේ 10යි. 10 බිංදුවයි දශම එකෙන් බෙදපුවම උත්තරේ 100යි. 10 බිංදුවයි දශම බිංදුවයි එකෙන් බෙදපුවම උත්තරේ 1000යි. මොකටද මෙවුවා ලිව්වේ? බලන්න මේ හරය. ඒ කියන්නේ බෙදපු සංඛ්‍යාව 10. එයා බෙදාගත්ත කාගෙන්ද 5යි. දැන් මෙයා 5, මෙයා 2, මෙයා 1, මෙයා බිංදුවයි දශම 1, මෙයා බිංදුවයි දශම බිංදුවයි 1. බලන්න එන්න මෙයාගේ වටිනාකම කීය වෙලා තියෙනවද? අඩු වෙලා ගිහින් තියෙනවා. 5 2 වුණා, 2 1 වුණා, 1 බිංදුවයි දශම 1 වුණා, බිංදුවයි දශම 1 බිංදුවයි දශම බිංදුවයි 1 වුණා. ඒ කියන්නේ මොකද්ද? 5 බිංදුවට ආසන්නද? නෑ. එයා ටිකක් දුරින් ඉන්නේ. හැබැයි දෙකම දුන්නේ බිංදුවට ටිකක් ආසන්නයි. ඊට වැඩිය ආසන්නයි 1. එකට වැඩිය ගොඩක් බිංදුවට ආසන්නයි බිංදුවයි දශම 1. බිංදුවයි දශම 1ටත් වැඩිය ආසන්නයි කවුද? බිංදුවයි දශම බිංදුවයි 1. බලන්නකො බිංදුවට ආසන්න වෙද්දී ඕන සංඛ්‍යාව බෙදනකොට ලැබෙන පිළිතුර මොකද වෙන්නේ? විශාලත්වය වැඩි වෙනවා නේ? 10 5න් බෙදද්දි 2යි, 10 2න් බෙදද්දි 5යි, 10 1න් බෙදද්දි 10යි. දැන් බිංදුවට ආසන්නයි බිංදුවයි දශම 1. එතකොට උත්තරේ 100ක් වෙනවා. බිංදුවයි දශම 1ටත් වැඩිය ආසන්නයි බිංදුවයි දශම බිංදුවයි 1. එතකොට උත්තරේ 1000ක් වෙනවා. එතකොට තව බෙදන්න ගත්තොත් මොකද වෙන්නේ? 10 10 ලක්ෂය කෝටිය එහෙම ලොකු වගයන් එන්න ගන්නවා. ඒ කියන්නේ ඕනෑම සංඛ්‍යාවක් බිංදුවෙන් බෙදනකොට එන උත්තරේ මොකද වෙන්නේ? අපිට හිතා ගන්න බැරි යගයක් වෙනවා. මේ බිංදුවයි බිංදුවට ආසන්න කට්ටියකින් බෙදලා 0.1 0.01 0.01 වගේ බෙදාගෙන යන්න එන උත්තරේ මොකද වෙන්නේ? විශාල වෙනවා. එතකොට බිංදුවෙන් බෙදනකොට ලැබෙන උත්තරේ මොකද වෙන්නේ? මාරම විශාලත්වයක් වෙනවා. ඒක අපිට ගණනය කරගන්න පුළුවන්ද? බෑ. අන්න ඒ හින්දා තමයි ඔය කැල්කියුලේටර් එකට ඔයාලට ඔක එන්ටර් කරුවාට ඔයාලට උත්තරයක් දෙන්නේ නැත්තේ. ඒකයි එයා මොකුත් නොකර පාඩුවේ ඉන්නේ. ඇයි උත්තරයක් එයාට ගන්න බෑ. එයාගේ කැල්කියුලේටර් එකට දාන්න පුළුවන් සීමාව දාන්න පුළුවන් ඉලක්කම් දාන්න දාරමයකට මදි. ඒකින්ද අපේ පිළිතුර නොදී ඉන්නවා. මේකට පිළිතුරක් ගණනය කරගන්න අපිට බෑ. අන්න ඒක තමයි ඔකේ හේතුව. මම හිතනවා ප්‍රශ්නේ දැනගෙන හිටපු අයට උත්තරයක් ලැබුණා. නොදැන දැන් ප්‍රශ්නේ අවබෝධ කරගත්තු අයට උත්තරය ලැබුණා කියලා. තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බෙමු. අපේ page එක follow කරලා